හරි අපි උපචිත වියදම් ගැලපීම අද කතා කරමු. එතකොට උපචිත වියදම් කියන එකේ අදහස වෙන්නේ ගිණුම් කාල සීමාවකට අදාළ නමුත් ඒ ගිණුම් කාල සීමාව ඉවර වෙනකොටත් ගෙවලා නැති වියදම් කියන එක. ගිණුම් කාලච්ඡේදයකට අදාළයි නමුත් ඒ කාල සීමාව අවසන් වෙනකොටත් වියදම මුදලින් ගෙවලා නැහැ. ඒකට කියනවා උපචිත වියදම්. එහෙම නැත්නම් ගෙවිය යුතු වියදම්. අපි පොඩි උදාහරණයක් කරන් බලමු. අපි හිතමු ගිණුම් කාල සීමාවක් ගැන පොඩි ටයිම් ලයින් එකක් මේ කාල රේඛාවක් මම හදාගන්නවා. කාලය සටහන් කරන්න රේඛාවක්. අපි පටන් ගමු 20යි 24 4යි 1 එක ව්‍යාපාරයක් පටන් ගන්නවා. 20 24 4යි 1. එයාගේ ගිණුම් වර්ෂය අවසන් වෙනවා 20 25 3යි 31. දැන් හරි වැදගත් අපි මෙන්න මේ කියන ගිණුම් කාල සීමාව සඳහා ලාභය ගණනය කරන්න හදන්නේ. එතකොට මේකෙදි උපචිත වියදම් කියන කොටස සම්බන්ධ වෙන ආකාරය තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. හරි. ඒ සඳහා උදාහරණයක් ගන්නවා මම. හිතන්න ඔයා ළඟ බිල්ඩින් එකක් නැහැ ව්‍යාපාරය කරගෙන යන්න. ඒ නිසා මේ ගොඩනැගිල්ල කුලියට ගන්නවා. ඔයා ගොඩනැගිල්ල කුලියට ගන්නවා. ඒ ගොඩනැගිල්ලේ කුලිය මාසිකව රුපියල් 10000ක් ගෙවන්න වෙනවා අපි. ගමු මාසිකව රුපියල් 10000ක් ගෙවන්න වෙනවා බිල්ඩින් එකේ රෙන්ට් එක. දැන් බිල්ඩින් එක කුලියට ගන්න මෙන්න මේ අවුරුද්ද මුල නම් හරියට මතක තියෙනවා අවුරුද්ද මුල නම් අවුරුද්ද අගට ගිහිල්ලා බලනකොට මෙන්න මෙතනට අවිල්ල බලද්දී මේ අවුරුද්දේ වියදම වෙන්න ඕන කොපමණක්ද කියන එක. දැන් මුදලින් ගෙවුවද නැද්ද කියන එක නෙවෙයි. මොකද ඔබ කවුරුත් දන්නවා උපචිත සංකල්පයේදී කියන්නේ මුදලින් ගෙවීම හෝ නොගෙවීම පිළිබඳව සලකන්න එපා. ඒ කාල සීමාවට අදාළව වියදම ගන්න කියන එක. එතකොට දැන් අපි හිතමු මෙහෙම මාස 10ක කුලී ගෙවලා තියෙනවා. මාස 10කට රුපියල් 10000 ගානේ රුපියල් ලක්ෂයක කුලී ගෙවලා තියෙනවා. ඉතින් ගෙවූ කුලිය. එහෙම ගත්තොත් අපිට තේරෙනවා අවුරුද්දේ මාස 10ක් ගෙවලා නම් මාස 2ක කුලී ගෙවලා නැහැ හිඟයි. මෙන්න මේක තමයි උපචිත නැත්තම් ගෙවිය යුතු කුලිය කියන එකේ අදහස. ඒකත් මම හැදුවොත් ගෙවිය යුතු වෙනවා මාස 2කට රුපියල් 10000 ගානේ. ඒ කියන්නේ 20000ක් ගෙවන්න තියෙනවා. දැන් අපි වියදම ලෙස සලකන්නේ මේ ගෙව්ව 100 නෙවෙයි කාල සීමාවට අදාළ වෙන මෙන්න මේ 120. හරිනේද? ඔක තමයි සාමාන්‍ය පැහැදිලි කිරීම. දැන් අපි මේක ගිණුම් වලට ගෙනාවොත් අපි පිටුවක් ගමු. වෙන දේ තමයි දැනටමත් අපි අරකට එක සම්බන්ධ වෙනවා. මාස 10ක කුලිය ගෙවලානේ තියෙන්නේ. ඒ ගෙව්ව මාස 10 කුලිය අපි ගිණුම් වල ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මුදල් ගිණුම බැර රුපියල් ලක්ෂයයි කුලී කියලා. කුලී ගිණුම හර රුපියල් ලක්ෂයයි. 100 කියලා ගමු. ගෙවලා තියෙන්නේ. දැන් අපිට උපජිත සංකල්පය කියනවා උපජිත පදනම කියනවා වර්ෂයේ කුලී වියදම රුපියල් ලක්ෂය නෙවෙයි 1,20,000යි. මොකද ගෙව්වා හෝ නොගෙව්වා අවුරුද්දටම අදාළ වියදම සැලකිල්ලට ගන්න ඕන. එතකොට අපිට මෙන්න මේ තුල ගැළපීමක් කරන්න ඕන. මෙන්න මේක තමයි අපි දැන් කතා කරන්නේ. එතකොට මේ ගැළපීම පොදු ජර්නලයේ මූලික සටහන් තියන්න ඕන. තියලා ලෙජර් ගිණුම් වල ලියනවා මෙන්න මේ විදිහට. කුලී ගිණුමට අර නොගෙවූ 20 එකතු කරනවා. ගෙව්වත් නැතත් වියදම නිසා වියදමට එකතු කරනවා. මේක ගෙවිය යුතු නිසා වගකීමක් කරන්න උපජිත කුලී ගිණුමට බැර කරනවා. උපජිත කුලී ගිණුම කියලා ගිණුමක් ගහලා මේක බැර කරනවා. එතන මේ පිළිබඳ පොදු ජර්නල් සරහන යන්න ඕන. දැන් ජර්නලේ අපි පොඩ්ඩක් පහළට ජර්නලේ ලියන්න ඕන මේ කතාව. මේක පොදු ජර්නලය.
දැන් ජර්නලේ ලියලා තමයි ලෙජර් ගිණුම වල ලියන්නේ. අපි පහසුවට මෙහෙම කරාට මම මෙතන ලියනවා කොලී ගිණුම හර රුපියල් 20000යි. කොලී ගිණුම හර රුපියල් 20000යි. උපචිත කොලී ගිණුම බැර රුපියල් 20000යි. සංලක්ෂයකුත් ලියන්න ඕන. වර්ෂ අවසාන උපචිත කුලී ගැලපීම. වර්ෂ අවසාන උපචිත කුලී ගැලපීම. එහෙම පොදු ජර්නලේ ලියලා තමයි අපි කුලී ගිණුම හර කරලා උපචිත කුලී ගිණුම බැර කරන්නේ. ඊළඟට ඔයාලට මේකේ තව කොටසක් එනවා. ඒ තමයි දැන් මූල්‍ය ප්‍රකාශන තුල මේක දැක්වෙන විදිය කොහොමද කියන එක. ලාභ ප්‍රකාශනයේ කුලී කියන වියදම විදිහට දැන් යන්න ඕන 120ක්. අපි දන්නවා වියදම් ගිණුම බැර පැත්තේ මාරු වෙලා යනවනේ මෙහෙම. එයා හොස් වෙලා යනවා. එතකොට ලාභ ගිණුම අපි හිතමු මේක පරිපාලන ගොඩනැගිල්ල නම් පරිපාලන වියදම් තුල මේ ගොඩනැගිලි කුලිය 120ක් ලියන්න ඕන. දැන් අඳුර ගන්න ඕන 120යි වියදම 100 නෙවෙයි. සහර නොගෙවපු 20 ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ලියන්න ඕන. උපචිත කුලී. උපචිත කුලී කියලා 20 යන්න ඕනේ ජංගම වගකීම් වල. ඔක තමයි මේකේ කතාව. එතකොට ඕනම උපචිත වියදමක් මේ විදිහට ගත්තාම අපි ඉතිකලා ගමු. ඕනම උපචිත වියදමක් සම්බන්ධයෙන් ගත්තොත් මේ පොදු දිත්ත සරහන මතක තියන්න ඕන. මොකද්ද? අදාළ වියදම් ගිණුමට එකතු වෙනවා හර වෙනවා. උපචිත වියදම් ගිණුමට බැර වෙනවා. දැන් ඇයි අදාළ වියදම් ගිණුමට හර වුනේ? වියදමට එකතු කරා. වියදමට එකතු කරා. එතන ගත්තොත් මේ වියදමට එකතු කරා. වියදම් වැඩිවීම හර. ඇයි උපචිත වියදම් ගිණුමට බැර කළේ? වගකීමක් හඳුනාගත්තද? ඒ තුල දැනෙන්න ඕන වියදමට එකතු වෙලා 120ක් ආවා. වගකීම ජංගම වගකීම් වල ලිව්ව හැටි. දැන් ඒ නිසා අපිට පොදුවේ කියන්න පුළුවන් ඕනෑම උපචිත වියදමක් සම්බන්ධ දිත්ත සරහන තමයි එහෙමනම්. අදාළ වියදම් හර උපචිත වියදම් බැර. ඔන්නකොළුවේ තියෙන්න ඕන. දැන් මේ කතාව මේ අපිට පුළුවන් තනි ගිණුම කෙනුත් මේ වැඩේ කරන්න පුළුවන්. අපි ඒකත් බලමු. දවල්ට අතරම ඉස්සරහදී පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන් තනි ගිණුමකින්. මේ ගිණුම් කිහිපයක කරපු වැඩේ ඒ කියන්නේ කුලී ගිණුම තුලම අපි උපචිත කුලිය ලියන එකක්. හරි. ඒකදී මෙන්න මේ වගේ කෙටි ක්‍රමයක් අනුගමනය කරනවා. ඉස්සෙල්ලම මුදලින් කුලී ගෙවුවාම සුපුරුදු පරිදි මුදල් බැර කුලී ගිණුම හර. අන්න 100 ලිව්වා. අර අවුරුද්දකට ගෙවන්න තියෙන උපචිත කුලිය තියෙනවානේ. ගෙවි යුතු කුලිය. ඒක අපිට පුළුවන් මේ ගිණුමෙම වගකීමක් ලෙස පෙන්වන්න පුළුවන්. දැන් වගකීමක් නම් අපි කලින් කිව්වේ කුලී හර උපචිත කුලී බැර. ඒක මේ ගිණුමෙම අපි පාගේ ඊගේ ලියනවා. මේ ගිණුම ලියන්න පුළුවන් හර පැත්තෙන් පාගේ බැර පැත්තෙන් ඊගේ කියලා දාන්න පුළුවන්. හර පැත්තෙන් පාගේ 20යි බැර පැත්තෙන් ඊගේ 20යි කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ ගිණුමේ සාමාන්‍ය වියදම් ගිණුමක බැර පැත්තෙන් මේ වෙනස එන්නේ. අපිට පුළුවන් කුලී ගිණුමේ බැලන්ස් කරලා බැර පැත්තේ වෙනස මාරු කරනවා. අර 120ම ලාභ ගිණුමට මේ ටික මාරු කරනවා. මේ තනි ගිණුමෙන් හැදුවේ තරකමයි. මෙන්න මේ බැර ශේෂය ජංගම වගකීම් තුල ලියනවා. හරි. එතකොට මේ විදිහට ඕනම උපචිත වියදමක් තිබ්බොත් අපිට පුළුවන් වෙන්න ඕන වසර අග උපචිත වියදමක් ගිණුම්ගත කරගන්න. right. අපි තව එක උදාහරණයක් කතා කරලා මේක අවසන් කරමු. ඊට පස්සේ වීඩියෝ එකෙන් මම අදහස් කරනවා මේ ඔය කාල සීමාව මුල සහ අග උපචිත කියන දෙකම ආවොත් කොහොමද අපි කටයුතු කරන්නේ කියලා මේක තව එක උදාහරණයක් කරන් බලමු. අපි ටයිම්ලයින් එක ගහලා පටන් ගමු කලින් වගේම. මේ ටයිම්ලයින් එක ඔයාලට ගොඩක් වෙලාවට ගැටලු විසඳ ගන්න උදව් වෙයි. ඒ නිසා හරි පරිස්සමෙන්
රයිට් අපි හිතමු මේ 20යි 24 4යි 1 අවුරුද්ද මුල 20යි 25 3යි 31 මම සරල වෙන්න ගන්නම් කලින්කටත් වඩා හිතන්න මේ අවුරුද්ද තුල මේ වර්ෂය දැන් ගිණුම් වර්ෂය පැහැදිලි 24 4 1 පටන් ගත්තා 25 3 31 ඉවර වුණා මේ වර්ෂය තුල මුදලින් ගෙවූ රක්ෂණ ගාස්තු තියෙනවා රුපියල් 10 වලින් අපි සියල්ල ගමු 80000ක් ගෙවලා තියෙනවා රක්ෂණ ගාස්තු 80000ක් ගෙවලා තියෙනවා අපි දැන් අවුරුද්ද අගට අවිල්ල බලනකොට තියෙනවා තව 50000ක් ගෙවන්නත් තියෙනවා අපි එකට කියමු උපචිත රක්ෂණ ගාස්තුව ගෙවිය යුතුයි 50000ක් ගෙවන්න තියෙනවා දැන් මේක අපිට ගිණුම් ගත කරන්න කිව්වොත් අර කලින් කිව්වා වගේ ගමු එහෙනම් ගිණුම් ටික හදාගමු මම දැන් මෙතනදී මුදල් ගිණුම හදන්න නැතුව යන්නම් අපිට කරන්න තියෙන ඉස්සෙල්ලාම අර මුදලින් ගෙවූ රක්ෂණ ගාස්තු ගිණුමට එනවා මුදල් බැර වෙලා රක්ෂණ ගාස්තු ගිණුමට 80ක් විදිහට එනවා දැන් මේක අපි දැනටවත් ලියලා තියෙන එක නමුත් දැන් මේ උපචිත රක්ෂණ ගාස්තුව කියන එක දැන් අපිට ගලපන්න වෙනවා ගිණුම් වල ලියන්න වෙනවා දැන් ඒකෙදි කරන්නේ මොකද්ද ගෙව්වේ නැති වුණත් මේ අවුරුද්දට අදාළ නිසා මේ 50ත් ගිණුමට එකතු කරන්න ඕනේ නේද හර කරන්න ඕනේ ඒ නිසා අපි කරන්නේ ඒ රක්ෂණ ගාස්තු 50 මෙතනට හර කරනවා හැබැයි උපචිත රක්ෂණ කියලා ලියලා. ඒතර උපචිත රක්ෂණ ගාස්තු එක වගකීම් ගිණුමක්. ඒකට අපි බැර කරනවා රක්ෂණ ගාස්තු කියලා 50. ඒතර ඒ දිත්තසරහන තමයි මම මාක් කරලා පෙන්නන්නම්. ඒ දිස්සරහන තමයි මම පොදු විදියෙන් ලියන්න ඕන. හරි? රක්ෂණ ගාස්තු ගිණුම හර උපචිත රක්ෂණ ගාස්තු ගිණුම බැර කියලා. දෙතන යහට මූල ප්‍රකාශන හදන්න යනවානේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය හදද්දී අන්න විශේෂයෙන් දැනගන්න ඕන දේ. එතනදී වාගේ ලාභලා ප්‍රකාශනයට මාරු වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රමාණය. කියන්නේ 130ක්ම මාරු වෙනවා. පැහැදිලිද? 130000යි වියදම. මෙන්න මෙයා තමයි අපි ගිහලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් තුල දක්වන්නේ. එහෙනම් දැන් ඕනම ගිණුම් කාල සීමාවක් අවසානයේදී වියදමක් ගෙවලා නැත්නම් ඒක උපජිතයි නම් මෙන්න මේ විදිහට ඔයාලට ගලපන්න පුළුවන්. රයිට් අපි එහෙනම් තව වීඩියෝ එකකින් කතා කරමු කාල සීමාවක් ආරම්භයේ උපජිත වියදමක් සහ අවසානයේ උපජිත වියදමක් කියන දෙකම තිබ්බොත් කොහොමද ගලපන්නේ කියන එක.